පටන් ගන්න සාසාරක කියන මාතෘකාව මම මේක ප්‍රධාන කොටස් තුනකට බෙදාගත්තා. සාසාරක කියන්නේ මොනවද? සාසාරක ඊට පස්සේ බෙදෙන ආකාර දෙකකුත් එක්ක. ඉස්සෙල්ලාම අපි ගත්තොත් එහෙනම් සාසාරකයක් කියන්නේ මොකක්ද කියලා. සාසාරකයක් කියන්නේ සමහර එන්සයිම් එක උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන වල සංගරකයක්. මේක අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ සමහර කියන වචන මේ වගේ පොඩි වචන හැමෝම අපිට ලකුණු අහිමි වෙන්න පුළුවන්. එතකොට සමහර එන්සයිම් එක උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන හැබැයි මේ ප්‍රෝටීන නෙවෙයි. ප්‍රෝටීන වල සංගරක. ඒකට තමයි සාසාරකයක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි මෙතන කොටස් දෙකකට වෙන් කරගත්තා මේවා. ඉස්සෙල්ලාම තියෙන්නේ සාසාරකයක් එන්සයිම් එකට බැඳෙන ආකාරය යන කොටස් දෙකකට බෙදෙනවා. ඉතාලත් තියෙන ස්ථිර ලෙස බැඳෙන ඒවා ඉලිහිල්ල తాවකාලික ලෙස බැඳෙන ඒවා. මෙන්න මේ ස්ථිර ලෙස බැඳෙන ඒවා බැඳෙන්නේ සාසංගික බන්ධන වලින්. හැබැයි මේ తాවකාලික ලෙස බැඳෙන ඒවා බැඳෙන්නේ දුර්වල රසායනික බන්ධන වලින්. ඒ කියන්නේ හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන, ඩයිසල්ෆයිඩ් බන්ධන අනේ වගේ වලින්. ඊට පස්සේ රසායනික අණු සාසාරක කොටස් දෙකයි කාබනික සාසාරකයි අකාබනික සාසාරකයි. කාබනික සාසාරකයක් කියන්නේ එන්සයිම් අපි එන්සයිම් කියන කොටස මීට කලින් DNA RNA නියුක්ලික් අම්ල ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා. එතනදී අපි නියුක්ලියෝටයිඩ් කියන කොටස කියන්නේ අන්තිම හරිය වගේ නියුක්ලික් අම්ල වලට අමතරව මේ ජීවීන් තුළ අඩංගු වෙන වෙනත් නියුක්ලියෝටයිඩ් කොටසදී අපි මෙන්න මේ නම් තුනේ ඉගෙන ගත්තා. මේකට අමතරව ATP ඉගෙන ගත්තා. හැබැයි මෙතෙන්ට අපි අරගෙන තියෙන මේ තුන විතරයි. මොකද මේක තමයි එන්සයිම් වලට දාලා කොටස වෙන්නේ. NAD+, FAD, NAD+. මෙතනදී මේ තුනම ඉලෙක්ට්‍රෝන පරිවාහක විදිහට ක්‍රියා කරනවා කියලා අපි ඉගෙන ගත්තා. ඉලෙක්ට්‍රෝන වාහක විතර පරිණ ඉලෙක්ට්‍රෝන වාහක ලෙස ක්‍රියා කරනවා කියලා ඉගෙන ගත්තා. එන්සයිම් ලෙස ක්‍රියා කරනවා කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ NAD+ උයි FAD සයිලියේෂනේදී ඔක්සිකාර්ක විදිහට ක්‍රියා කරනවා කියලා ඉගෙන ගත්තා. NADP+ විතරක් ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාර්කයක් විදිහට ක්‍රියා කරනවා කියලා ඉගෙන ගත්තා. ඉතින් ඔන්න ඔතනදී අපි එන්සයිම් කියන වචනේ හොයාගත්තා. එතකොට මෙන්න මේ තුනට අපි මේ එන්සයිම් වල උදාහරණ වෙනවා මේවා. ඒවට අපි පොදු නම දුන්නොත් එහෙම විටමින් වල උත්පන්න කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ අකාබනික සාසාරක ගැන කිව්වොත් එහෙම අකාබනික සාසාරක වල උදාහරණ තුනක් දීලා තියෙනවා. iron 2+, zinc 2+, copper 2+. මෙතන මට එක පොයින්ට් එකක් මිස් වුණා. එන්සයිම් කියන්නේ සමහර එන්සයිම් එක උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන නොවන කාබනික සාසාරකයක්. මම හිතන්නේ මම කියපු දේ මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න තිබුණොත් කමෙන්ට් කරගෙන යන්න. හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න.